ඇස්ට්‍රොලොජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේස ලග්නයට ජූනි මාසයේ මුල් දින 15ක කාලය අධික වියදම් නිසා ධන හානි ඇති කරයි. නමුත් ධන ලාභ ලැබෙන මාසයක් නිසා ලොතරැයි දෙනුම් වාසනා ඇති කරයි. මෙම දින 15ක කාලය මුහුණේ හෝ හිසේ උස්නයක් හෝ ඇස්වල පීඩාවක් කැක්කුමක් හෝ තුවාල සාධනයට ඉඩ ඇත. කනගාටු ඇති කරයි. ඥාතීන් සමග ආරවුල් මතු කරන්න හේතු පවතී. ගමන් බිමන් වැඩි කරයි. ආදර සම්බන්ධතා වැඩි කරයි. කැඩී බිඳී ගිය ආලේ බැඳීම් නැවත ඇති කර ගැනීමට හොඳම කාලයක් වෙයි. අමුතු දේවල් වලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. ගමන් යාමෙන් ප්‍රීතිය සහ සතුට ඇති කරයි. සුදුසු වයස නම් මංගල යෝජනා ඉදිරිපත් වෙයි. ඇතැම් විට විවාහය සිදු වෙයි. ජූනි 15න් පසු සිතට කයට සැලසිලිදායක කාලයක් වේ. ධන ලාභ ලැබෙන කාලයකි. උසස් අයගෙන් උපකාර සැලකිලිද ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් වේ. ඔබේ තත්ත්වය තිබුණට වඩා උසස් වේ. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට විශේෂ දියුණුවක් ලැබෙයි. කරගෙන යන කටයුතු වැඩි දියුණුවටපත් වෙයි. තනතුරු වලටපත් වෙයි. අසනීප වලින් සුවය අත් වෙයි. බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙයි. සහෝදරාදීන්ගෙන් උපකාර ලැබෙයි. අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙන කාලයකි. කරගෙන ආපු වැඩ කටයුතුද අමුතුවෙන් ආරම්භ කරන වැඩ කටයුතුද දියුණුවට පත්වන අතර ධන ලාභ ලැබෙන කාලයක් වන්නේය. විභාග වලට තරඟ වලට ඉදිරිපත් වන අයට ජය අත් වෙයි. අලුත් ඉගෙනීමකට යන්න පුළුවන් වෙයි. සමාජයේ හොඳ තත්ත්වයක් ලැබෙයි. පවුලේ දියුණුවටද හේතු වෙයි. මුදල් පිළිබඳ ලාභ ලැබෙයි. වාසනාවන්ත සතුටුදායක කාලයක් වෙයි. පවුලේ සමගිය සහ වාසනාවද ගෙදර දොර සැනසීමද ඇති වන කාලයක් වෙයි. දියුණුවට හොඳ කාලයකි. ගොවිතැන් කරන අයට ඒවයින් ලාභ ඇති කරයි. එහෙත් බලාපොරොත්තු රහිත අවුලකට යන්න ඉඩ ඇත. චෝදනා අපවාද ලබන්නට ඉඩ ඇත. මේ නිසා ප්‍රවේශමේ කටයුතු කරගන්න. අසල්වැසියන්ගෙන් කරදර මතු කරයි. මේ නිසා සිත් ඇවුල් ඇති කරයි. ගර්භණීව සිටින මවකට නම් ඉතා ප්‍රවේශමේ සිටින්න. කනබොන දේවල් අගුණ වෙන්නට පුළුවන්. අනතුරු වලට වැටෙන්නට පුළුවන්. දරුවන් නිසා සිතේ දුක් කරදර ඇති වෙන්නට පුළුවන්. මේ නිසාද සිතේ සතුට සැනසීම සම්පූර්ණයෙන්ම නැති වෙන්නට පුළුවන් කාලයක් වෙයි. නරක නාමය ඇතිවන්නට පුළුවන්. හිතුව මතයට ආලයට හෝ විවාහයට යන්නට පුළුවන්. පපුවේ කැකුමක් හෝ උදරාබාධයක් හෝ උණක් හෝ ලේ දෝෂයක් සාදන්නට පුළුවන්. දීපල හානියක් හෝ විකිණීමක් හෝ ගෙවල් දොරවල් කඩා බිඳී වැටීමක් ඇතිවිය හැකිය. නමුත් රැකී රක්ෂා තනතුරු ලැබෙයි. මේස ලග්න ඔබේ ජන්මපත්‍රයේ සඳු හේවත් චන්ද්‍රයා පස්වන භාවයේ හෝ 12 වන භාවයේ සිටින අයට අපල වැඩි කරයි. මේස ලග්න ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන්න ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.